ආදරණීය ජීවිතය. අද හරි ලස්සන දවසක්. මට හිතෙනවා අදට වඩා හෙට ඊට වඩා ගොඩක් ලස්සන වෙයි කියලා. දක්ෂතා සපිරි පුංචි දූපුතුන් කීප පළක් ගැන කතා බහ කරන්න, දකින්න, ඔවුන් එක තොරතුරු බෙදා හදා ගන්න අවස්ථාව ලැබුණා අපට. ඊළඟ විශේෂාංගයත් ඒ වගේ. අපේ අනාගතය බොහොම සරුයි කියලා ඔබටත් දැනෙයි මේ කතා බහ දැක්කට පස්සේ. ළමා දිනයේ වෙනුවෙන් දවසක් දෙකක් නෙවෙයි මාස ගාණක් වුණත් වෙන් කරනවා නම් හරි වටිනවා කියලා හිතෙනවා. හැබැයි ඉතින් කාලයත් එක්ක ලොකු තරංගයක් තියෙනවනේ. ඒක නිසා අපි හැකිලෙසින් එවැනි දරුවන්ට ඉඩකඩ වෙන් කරනවා. අපේ නාලිකාව විදිහට, සිත මාධ්‍යජාල විදිහටත් ළමා වැඩසටහන් ගණනාවක් ඉදිරිපත් කරමින්, දරුවන විවිධ විශේෂාංග සූදානම් කරමින්, විවිධ වැඩසටහන් සකස් කරමින් අපි දරුවන්ට හොඳ ඉඩක් ලබා දීලා තියෙනවා. අද ආදරණීය ජීවිතයේ ඒ වගේ ඉඩකඩකටයි අපි යන්නේ. අපි පුංචි දරුවෝ දෙන්නෙකුට ආරාධනා කළා. පුංචි කොට එක්කෙනෙක් නම් ටිකක් ලොකුයි. මම මුලින්ම බොහොම ආදරෙන් පිළිගන්නවා අපේ වැඩසටහන වෙනුවෙන්. මීගමුවේ ඉඳලා තමයි මේ පුතා අපිත් එක්ක දවසේ සහභාගී වෙන්නේ. සෙනුජ ප්‍රියෝන්. අයිබෝන්. දක්ෂෙක් වැඩකාරයෙක්. දැක්කනේ නේද අඳුමෙන්ම. අනිත් එක්කෙනා ටිකක් දුර බැහැර ඉඳලා අපි ගෙන්න ගත්තේ. ඒ දුව එන්නේ කැකිරාවේ ඉඳලා. කැකිරාවේ ඉඳලා එන්නේ. දක්ෂතා නම් ගොඩක් තියෙනවා. මට කියලා ඉවර කරන්නත් පුළුවන් හිත දන්නේ ඒ තරම් දක්ෂ පුංචි දුවෙක් අපිත් එක්ක ඉන්නවා. ඒ පුංචි දුවත් බොහොම ආදරෙන් අපි පිළිගන්න සූදානම් වෙනවා වැඩසටහනට. ඉනුමි උදම්සා ලස්සන නමක්. අයිබෝන්. අයිබෝන් තරංග මාමේ. නමක් දන්නවා මගේ නේ. මේ දැන් මේ කතා බහ තුළ අපි පුංචි දූ ගාවට එන්න ඉස්සෙල්ලා සෙනුජ පොඩ්ඩක් කියන්නකෝ. ඔයා කරාතේ වලින් බොහොම දක්ෂතා ඉදිරිපත් කරපු කෙනෙක් කියලා මට දැනගන්න ලැබුණා. මේ වෙනකොට හොඳ තැනකට ඇවිල්ලා ඉන්නවා. ලංකාව හොඳ තැනකට ගේන්න පුළුවන් දක්ෂයෙක් කියලා අපිට හොඳට පේනවා. කියන්නකෝ කොහොමද මේ කරාතේ වලට යොමු වෙන්නේ? අපේ ඉස්කෝලෙන් තමයි මම 3 වසරේ අන්තිමේ වගේ තමයි කරාටි වලට එන්නේ. 2018 එතකොට අපේ සෙක්ෂන් එකම ගත්ත ස්පෝර්ට් මීට් එකේ ඩ්‍රිල් එකකට කරාටි වලින්. එතකොට එදා තමයි ආසාව ඇති වුණේ කරාටි වලට එන්න. ඊට පස්සේ තාත්තා කතා කරලා මාස්ටර්ට කියලා මම පළවෙනියට ගියේ අපේ සංගමේ ප්‍රධාන මාස්ටර්ගේ පුතා ළඟට. එයාගේ නම රන්දික දිල්ෂාන්. එයා ළඟට ගිහිල්ලා ඊට පස්සේ එතන ඉඳන් මම බෙල්ට් 4ක් විතර ඉස්සරහට ආවා. ඊට පස්සේ කොරෝනා වලින් නැවතුණා. ඊට පස්සේ මම ඒවා ටික පස්සේ මම 2022 අන්තිම වගේ අපේ ගෙවල් ළඟ ඩෝජෝ එකක් තියෙනවා කටානේ. එතකොට අපේ තාත්තා තමයි කතා කරලා දැම්මේ. එතකොට අර මම කලින් ගිය මාස්ටර්ගෙම නෑදෑ අයියා කෙනෙක්. එතකොට ඒ අයියා ඒ මාස්ටර් ළඟට මම දැන් යනවා. එයා ළඟින් තමයි මම කුමිතේ කරාටි පටන් ගත්තේ. ඔව් කුමිතේ කියන පැත්තෙන් ආවේ එයා ළඟින් තමයි. එතකොට ඒ විදිහට මීට් ගහලා මම 2025 දැන් සවුත් ඒෂියන් එකෙන් ගෝල්ඩ් මෙඩල් එකක් ගන්නවා. දැන් ඉන්නේ 10 වෙනි පටි කියලා තමයි මට දැනගන්න ලැබුණේ. ඔව්. බ්ලැක් බෙල්ට්. ඒතර අද මොකද රෙඩ් බෙල්ට් එකක් වෙනද ඉන්නේ? කිට් එක කිට් එකට ගියාද වෙන්නේ නැහැ. රයිට්. එතකොට දැන් කොහොමද බලාපොරොත්තුව කරාතේ වලින් කොයි වගේ තැනකට යන්නද බලාපොරොත්තුව තියෙන්නේ? කරාටි වලින් වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකේ මෙඩල් එකක් ගේන්න කොහොමද ගෝල්ඩ් මෙඩල් එකක් ගේන්න තමයි බලාපොරොත්තුව. මගේ මාස්ටර්ගේ දෙන්නයෝ මාස්ටර්ත් ගොඩක් උදව් කරනවා. ඉතින් ඒකට කොහොම හරි යන්න තමයි බලාපොරොත්තුව. මේ සැරේ ඒෂියන් එක මගේ ඇරුණා. කොහොම හරි ලැබෙන සැරේ ඒෂියන් එක ගහලා ඒකෙන් ඉස්සරහට යනවා කියලා බලාපොරොත්තුව. ඒෂියන් එක මගේ හැරීමත් ඉතින් ඕගොල්ලන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි නේද? මොකද උනේ? ඒකේ අර අපේ සම්මේලනයෙන් පොඩ්ඩක් වීසා පරක්ම වීසා එකට දෙන්න පරක්ම නැහැ. අපි ඔය ගැන හිතා කතා කරමු වෙලාව තිබුණොත් ඉදිරියේදී. කෙකිරාවේ ඉඳලා අපි පුංචි දුව හොඳ කටකාර දුවක් කියලා තමයි මට දැනගන්න වෙන්නේ. මේ දැන් අපි කොතනින්ද පටන් ගන්න අර මං කිව්වා වගේ කතන්දර කියලා දිනලා තියෙනවා. චෙස් ක්‍රීඩාවෙන් ජයග්‍රහණය කරලා තියෙනවා. අත්තකුරුත් හරි ලස්සනයිලුනේ. මොනවද අත්තකුරුලින් ලැබිලා තියෙන ජයග්‍රහණ? අත්තකුරු දෙවනි ස්ථාන. දෙවනි ස්ථාන. ඊට පස්සේ පුංචි සිතුම් කියන පොත ලියුවේ ඔයාද? කතන්දර පොතක්. බලන්නකො ඉතින් මේ ලේඛිකාවක් සෙල්ලන්නේ නැහැ. චූටියට හිටියට ගම්මිරිස් සැටේ හරිම සරක් කියලා වගේ. එතකොට මේ නිවේදිකාවක් වෙන්නත් සුදුසුකම් තියනවලු නේ. නිවේදන කටයුතුත් කරනවා. ඒවා කොහෙද කරන්නේ? මට ගොඩක් ආසාව තිබ්බ නිවේදන කටයුතු කරන්න.
ඊට පස්සේ පරිසර සමාජයෙන් අපේ අප්පච්චි දැම්මා. ඊට පස්සේ ඒකට ගිහිලා දිස්ත්‍රික් දැන් ප්‍රථම ස්ථානය. දැන් පළාත් තරගෙ තාම තිබ්බේ නැහැ. දැන් මේ මෙතන ළඟම තියෙනවා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සංවිධානය කරන ලද ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය 2022 ප්‍රථම ස්ථානයේ ජාතික තරංගාවලියේ කතන්දර ඉදිරිපත් කිරීමේ මොකද්ද කියපු කතාව? යකෙක්ගෙන් උනත් වැඩක් ගන්න පුළුවන් කියන හැටි කතන්දර. යකෙක්ගෙන් උනත් වැඩක් ගන්න පුළුවන් කියලා තමයි අන්න ඔය දැන් ඕගොල්ලෝ දැන් පොඩ්ඩක් ඉස්සලා දකපු ප්‍රථම ස්ථානය ලබාගත්ත ජයග්‍රහණය ලැබිලා තියෙන්නේ. පොඩ්ඩක් කතාව කියමුද කියලා මම ඇහුවා. හැබැයි මේ වැඩේ තියෙන්නේ කතාව ගොඩක් දිගයිලුනේ. ඒත් අපිට තව වැඩසටහනක් විතර ඕනේ. කෙටියෙන් චුට්ටක් කියන්න බැරිද පොඩ්ඩක්? පොඩි කතාවේ සාරාංශය. එකමත් එක ගමක ගමරාල කෙනෙකුයි ගමහාමිනේ කෙනෙකුයි සතුටින් ජීවත් වුණා. ඉතින් මේ ගමරාල හරිම බුද්ධිමත්, හරිම නුවණක්කාරයි. මේ ගමරාලට එක දවසක් හිතුණා හේනක් කොටන්න යන්න ඕනි කියලා. ඉතින් මේක ගමහාමිනේටත් කියලා බැලුවා. හාමිනේ චුට්ටක් මෙහාට එන්න නෝෑ. මොකද උන්න ඇහි ඔච්චර බෙරිහන් දෙන්නේ. මට අදහසක් ආවා හේනක් කොටන්ට යන්න ඕනි කියලා. මම හෙට අනිද්දාම යන්න කියලා ඉන්නේ. ඕනේ කොච්චර හොඳ දෙයක් දුන්නේ. මං බඩු ටික ලෑස්ති කරන්නම්කෝ. හොඳමයි. එහෙනම් මගේ බඩු ටික ලෑස්ති කරන්නකෝ. ඉතින් හේන කොටන්න යන දවස උදා වුණා. ගමරාලයි. අර ඔයා කිව්ව කතාව හරි පුතේ. කතාව ගොඩක් දිගයි. අපි ඒක නිසා කතාව අපි පස්සේ අහගන්න. හැබැයි ඔය කතාව කියන්නත් එක්ක ඔයාට අපි මේ ළමා දිනේ දවසේ ටැග්ගක් දෙන්න බලාපොරොත්තු වෙනවා. දන්නවද? අපේ තියෙන පොඩ්ඩෝ වැඩසටහන. අපි ඔයාට ඒකේ නිවේදිකාවක් විදිහට වැඩ කරන්න එන්න සහභාගී වෙන්න ඕන අවස්ථාවක් ලබා දෙන්න අපේ ආයතනයේ සූදානම් වෙලා ඉන්නවා. බොහොම ස්තුතියි. සතුටුයිද? එහෙනම් ඉතින් මේ අපිට එතකොට සෙනුජ් මේ කවුද අපේ පුංචි දුව ඉනුමිගේ කතන්දර අහන්න ඉදිරිපත් කිරීම කරනවා බලන්න හැමදේම අර කතාව ඉතුරු ටික අහගන්න ඔන්න අපේ පුංචි පුතාලට දුවලට ඉස්සරහට අවස්ථාව ලැබෙයි. පොඩ්ඩෝ වැඩෝ එක අපි වැඩසටහන් වලට ඉදිරියේදී අපි මේ පුංචි දෝනිව ගෙන්න සූදානම් වෙලා ඉන්නවා කියන කාරණාව පුංචි දුවට අපි අද දවසේ ළමා දිනේ දවසේ ලබා දෙන ටැග්. කැකිරාව වගේ දුර බැහැර ප්‍රදේශයක ඉඳලා බොහොම දක්ෂතා ඉදිරිපත් කරන දරුවෙක් විදියට ඇය අපි හඳුනාගත්ත නිසා තමයි අද දවසේ ළමා දිනේ දවසේ ආදරණීය ජීවිතයට මේ විදිහට බොහොම ආදරයෙන් ගෙන්නාගෙන ඇගේ තොරතුරු ටිකක් කතා බහ කරන්නේ. අර කතා කරන ගොඩාක් තොරතුරු තියෙනකොට කොතනින්ද අපි මේක පටන් අරගෙන ඊගවතනට යන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්න වෙලාවේ මම පොඩ්ඩක් පුතා ගාවට එන්නම්. දැන් ඔයාගේ මේ තරංගයත් එක්ක කතා බහ කරනකොට එහෙම නැත්නම් ක්‍රීඩාවත් එක්ක කතා බහ කරනකොට ක්‍රීඩාවෙන් එහා ගිහිල්ලා මේ ගිටාර එකත් අතර ගන්න පුළුවන් දක්ෂතාව තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. අද නම් ගෙනාවේ නැහැ ගිටාර එක නේ. ඒක තමයි. කොහොමද සංගීතයේ තියෙන කැමැත්ත? ඉස්සෙල්ලම අපේ එහා පැත්තේ ගෙදර අයියා පටන් අරගෙන එයාගේ ගා හිටියා. ඉතින් එයාත් එක්ක සින්දු ගේක එහෙම ගිටාර එක පොඩ්ඩක් ඉගෙනුවා මට. ඊට පස්සේ තමයි ආසාව ඇතිලා අම්මලා කියලා ගිටාරයක් අරගෙන ඊට පස්සේ පුරුදු වුණා. YouTube එකෙන් බැලුවා. ඊට පස්සේ මං සර් කෙනෙක් ළඟට ගියා ටික කාලයක්. එතනින් තමයි ගිටාර ගහන්න පුරුදු වුණේ. ඉතින් දැන් ගහගෙන යනවා. දැන් ජපානයේ ඉන්නේ කරාටේ පටන් ගන්න. කරාටේ කියන ඉතිහාසයත් දන්නවනේ. ටික හොයලා බලන්න නැති නේද? පොඩ්ඩක් අපිට කියන්න පුළුවන්. ජපානයේ ඔකිනාවා කියන දූපතෙන් තමයි කරාටේ පටන් ගන්න ඉස්සෙල්ලම. කරාටි වල පියා තෝදේ සකුගාවා කියලා ඒ මාස්ටර් කෙනෙක්. ඒතකොට එයා තමයි පටන් ගන්නෙ. ඔන්න අහගන්න දුවේ. ඊට පස්සේ එයා පටන් අරගෙන ජපානෙම ව්‍යාප්ත වෙනවා. ඒක සාමාන්‍යයෙන් ආත්මාරක්ෂක සටන් කලාවක් විදිහට තමයි මුලදිම යන්නේ. ආත්මාරක්ෂක සටන් කලාවක් විදිහට ගිහිල්ලා ඊට පස්සේ ඒක දැන් වර්තමාන වෙනකොට ස්පෝර්ට් එකක් විදිහට හැල්ලා තියෙනවා. ඒකත් ජපානයේ තමයි සාමාන්‍යයෙන් උඩින්ම ඉන්නේ. එතකොට එහෙන් ගොඩක් කිට් එහෙම අප්‍රූව්ඩ් කිට් නිකුත් කරනවා. එතකොට ජපානයේ ආත්මාරක්ෂක සටන් කලාවක්. එතකොට කරාටේ කියන්නේ කරා කියන්නේ හිස්, තේ කියන්නේ අත. හිස් අත. අපි වෙපන් මොකුත් යූස් කරන්නේ නැහැ. එතකොට අත් දෙකෙන් තමයි ඩිෆෙන්ස් ඔෆෙන්ස් දෙකම කරන්නේ. එතකොට ඒක අර ජපානයේ දම් ආපු පැරණි සටන් කලාවක්. එතකොට ලංකාවේ මේ වෙද්දි ශෛලීන් 26ක් තියෙනවා. ලංකාවේ 26ක් තියෙනවා. ඔව්. එතකොට ඒකෙන් අප්‍රූව්ඩ් 4යි. 4 ෂෝටෝකාන් රියු, වදෝ රියු, ෂිතෝ රියු, ගොජු රියු. මම කරන්නේ ෂෝටෝකාන් රියු. ඔව්. ඒකේ නිසේකයි කියන සංගමය තමයි මම ඉන්නේ. ඔන්න
ඉතිහාසය ගැන දැනගත්ත කරාතේ වල එකත් හරි වටිනවා. දැන් අනතුරු හැමත් සිද්ධ වෙලා තියෙනවා නේ. අපි පොඩ්ඩක් මතක් කරමු. තව ටිකකින් ඒ කාරණාව. පුංචි දුව දැන් කවි කියන්නත් දක්ෂයිනේ. දැන් සින්දුවක්ද කියන්නේ කවියක්ද? සින්දුවක්. සින්දුවක්. හරි අපි කැමති අහන්න. කන්ද උඩ රට ශුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල් අකුරු යට මගේ රට යටපත් කළා. කන්ද උඩ රට ශුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල් අකුරු යට මගේ රට යටපත් කළා. උතුම් දළදා හිමිරකින්නට උනුත් කැප වෙන බව කියා ගිවිසුමේ පස් වන වගන්තිය පෙනි පෙනිම වැළලී ගියා. පරසිරිත් ගත් අයට සැලකිලි හෙළ සිරිත් පල්ලට ගියා. එක්ව අත්සන් තබපු අයටත් විපත්තිය තේරුම් ගියා. හොඳයි පුතේ අපි හරි ආසයි අහගෙන ඉන්න. හැබැයි අපිට කාලේ හරි වටිනවා සහ කාලේ අවසන් වෙගෙන යනවා කියලා අපේ නිෂ්පාදක තුමිය කියනවා මේ වෙලාවේ. ඒක නිසා අපි ඔය අහමු. අපි දැන් ඔයාට අවස්ථාවක් දීලා තිනවා නේද? තමස්රාටම කතා කරන්න ඔය හැකියාවන් ඉදිරිපත් කරන්න. ඒක නිසා පොඩ්ඩෝ වැඩ්ඩෝ එක්ක ඒ දේවල් ඔබට දකින්න පුළුවන් මේ ඉදිරියේදී පුංචි දුවගේ නිසා මාගෙත් එක්ක තරහ වෙන්න එපා. අපි අනිවාර්යෙන්ම ඒ වගේ දක්ෂතා තියෙන දරුවන්ගේ හැකියාවන් ඔබට හොඳින් කාලය අරගෙන අහන්න බලන්න පොඩ්ඩෝ වැඩ්ඩෝ තින්න ඔන්න අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඒ කාරණාවත් මතක් කරන ගමන් දැන් මේ ඔයාගෙන පුතේ කතා කරනකොට ක්‍රීඩාවක් කරනකොට ඉතින් අනතුරු වෙනවා. කොච්චර කාලෙ ඉන්න උනවද ගෙදර? මාසයක් විතර. මාසයක් එක. දැන් මීට් එකට ගිහිල්ලා ආවා. මීට් එකට ගිහිල්ලා වෙලා ඒක මීට් එක පෙරදුනා. ඉතින් ඊට පස්සේ දවසේ ප්‍රැක්ටිස් ගියා. ඉතින් ගොඩක් ලොකු මේක ඉන්නේ මේ කරේ. ඉතින් එතකොට තමයි මම කකුල ඉන්ජරි එකක් ආවා. ඉතින් ඒක නිසා මාසයක් විතර ගෙදර ඉන්නවා ප්‍රැක්ටිස් කරන්න නේද. ඊට පස්සේ ප්‍රැක්ටිස් වරන් ගද්දි මාර අමාරුයි. ඉතින් මාසයක් විතර ගෙදර ඉල්ලලා එතකොට ඊට පස්සේ ඉතින් කොහමරි පොරන් අරගෙන ආවා. හොඳයි. මේ ආපු ගමන් මගේදී කාටද ස්තුති කරන්න තියෙන්නේ? බොහොම කෙටියෙන්. ඔව්. මගේ අම්මටයි තාත්තටයි ඉස්සෙල්ලාම ස්තුති කරන්න ඕනේ. ඒ දෙන්න තමයි මාව කරාටි වලට දැම්මේ. සහ මගේ මාස්ටර් ගොඩක් මහන්සි වෙනවා. මං ඉස්සරහට යනවා බලන්න. කට්ටියම ඉස්සරහට යනවා බලන්න. එතකොට ස්තුති කියලා කියන ඒ තුන් දෙනාටම සහ මගේ වටේ පිටේ නෑදෑයෝ අම්මගේ පැත්තේ නෑදෑයෝ තාත්තගේ පැත්තේ නෑදෑයන්ට ස්තුති කියලා කියනවා. සහ මගේ ඉස්කෝලේ ප්‍රින්සිපල් බ්‍රදර් සහ අපේ ක්‍රීඩා භාර ආචාර්යතුමා ඇන්ටන් සර් ඒ සර්ටයි අපේ මොනවාද කරාතේ වල MIC අමිල සර් සහ මගේ පන්තියේ ෆාදර් කෙනෙක් ගන්නන්නේ මගේ පන්ති භාර ෆාදර්ටයි මගේ පන්ති කට්ටියටයි thank you කියලා කියනවා. මට ගොඩක් උදව් කරනවා අධ්‍යාපනයේ වශයෙන්. එතකොට ඒ කට්ටිය ස්තුති කියලා කියනවා. තව මට මේ වෙනකන් ගමනේ ඉන්න උදව් කරපු හැමෝටම ස්තුතියි කියලා. දැන් මම අර පොරොන්දුකුත් උනානේ නැත්තම් මේකත් කියන්න ඕනේ. මොකද දැන් වීසා ප්‍රශ්නයක් නිසා ආසියානු තරඟාවලට යන්න පාසල් කීයක දරුවන්ටද බැරි වුණේ? 29ක්. ලංකාවේ පාසල් 29ක දරුවන්ට මේ තරඟවලට යන්න බැරි වුණා කියන ප්‍රවෘත්තිය අපි ඔබට ඉදිරිපත් කළා. මට ඒක හොඳට මතකයි. මොකද උනේ? වීසා ප්‍රශ්නයක් තමයි. අපි එයාපෝට් එකට ගියා. අතරම ගොඩක් ආසාවෙන් හිටියේ අපි නැෂනල් පූල් එකේ ඉන්නවා. ඒකට නැෂනල් පූල් එකේ කට්ටිය තමයි සිලෙක්ට් කරගත්තේ. සවුත් ඒෂියන් සිලෙක්ෂන් එකෙන් තමයි සවුත් ඒෂියන් එකටයි ඒෂියන් එකටයි දෙකම සිලෙක්ට් කරන්නේ. සිලෙක්ෂන් එකේ ෆස්ට් තුන කට්ටිය තමයි අරන් යන්නේ. ඒගොල්ලෝ මම ෆස්ට් තුන මාව අරන් යනවා. ඒ 29 දෙනෙක්ව අරන් යනවා. එතකොට අර අපේ પાස්පෝර්ට් එක දෙන්න පොඩ්ඩක් පරක් වෙලා එතකොට වීසා ලැබෙන එක චුට්ටක් පහ වුණා. ඊට පස්සේ ට්‍රේන් එක යන්න බැරි වෙලා අපේ මීට් එකේ රෙජිස්ට්‍රේෂන් දවස පහ වුණා. ඉතින් ඒ නිසා ගිහිල්ලා ගන්නවා. ඉදිරියේදී බලධාරීන් නිලධාරීන් වගකීම් යොතු හැමෝම මේ දේවල් පිළිබඳව අවධානය යොමු කරනවා නම් හරි වටිනවා. මේ අපේ සම්පත් ලෝකයට යන්න තිබුණු හොඳ අවස්ථාවක් අපිට නැතුනේ. ඉදිරියට එහෙම නොවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පුංචි දුව ස්තුති කරන්න තියෙන කාටද? මුලින්ම මගේ අම්මයි තාත්තටයි. ඊට පස්සේ මගේ 1 2 ශ්‍රේණිවල ඉගන්නපු සේපාලි ගුරුතුමියවත් මම මේ මතක් කරනවා මේ වෙලාවේ. මගේ පාසලේ විදුහල්පතිතුමා විජේසිංහ බණ්ඩාර දැන් නම් ඉන්නේ නයනා වේරගොඩ. ඒ කට්ටියවයි මගේ 4 5 උගන්නපු 3 4 5 උගන්නපු
චින්තන ගුරු මහත්මයා මේ අවස්ථාවේදී මතක් කරනවා. හොඳයි. දැන් කැකිරාවේ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය තමයි පාසල. ඔව්. දැන් මේ පාසලේ ඉන්න හැමෝම ඔයාට බොහොම ආදරේ ඇතිනේ. ඔව්. මොකද කියන්නේ මේ දක්ෂතා දකිද්දි? ටීචර්ස්ලා යාළුවෝ ගොඩක් සතුටුයි කියනවා. ඔහොමම ඉදිරියට යන්න කියනවා. එහෙම තමයි. අපිත් එහෙනම් කියනවා එහෙම බොහොම ආදරේ. ඔහොමම ඉදිරියට යන්න තව තව දක්ෂතා තියාගෙන නේද? පුංචි නංගි කෙනෙක් නේ බොහොම දක්ෂතා තියෙන. හොඳයි එහෙනම් ඉතින් දෙන්නාටම සුබ පතනවා. ළමා දිනේ දවසේ මේ වගේ බොහොම ආදරණීය දක්ෂතා සපිරි දරුවන් අපිට ඔබත් එක්ක මුණගස්සන්න ඉඩ කඩක් ලැබීම හරිම වාසනාවක් ඇත්තටම. ඒක නිසා කැකිරාව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ජේ.එම්. ඉනුමි උදම්සා පුංචි දියණියට තවත් දක්ෂතා බොහොමයක් එක්ක ඉස්සරහට රටට ලෝකෙටත් ඔන්න ඔයාලට කියන්න දැන් පොඩ්ඩෝ වැඩ්ඩොත් එක්ක එන්න කියලා අපි ආරාධනා කරනවා යලිත් වතාවක්. ඒත් එක්කම අද දවසේ අපිත් එක්ක සෙනුජ ට්‍රියෝන් පුතා සහභාගී වුණේ. ඔබේ ක්‍රීඩා දක්ෂතාවයන් එක්ක අනිකුත් දක්ෂතාවයන්ත් එක්ක ඉස්සරහට යන්න. අනිත් දවසේ මුණ ගැහෙනකොට ගිටාරයකුත් අරන් එන්න. එහෙනම් ඒ දෙන්න අපි සමු දෙනවා. අපි කෙටි විරාමයකට යන බලාපොරොත්තු වෙනවා. විරාමයෙන් පස්සේ ඔබට තවත් සුවිශේෂී විශේෂඥයෙක් එක්ක රැඳෙන්නට ඉඩකඩක් තිබෙනවා. හිමිදිරියේ හිරු කිරණ අතරින් පිනිදිලිසේ මද පවනේ ඒ සිසිලේ සිත සැනසිල්ලේ සිතුවිලි නිදැල්ලේ ජීවිතයේ ආදරයමෝලියවේ ආදරණීය ජීවිතය දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.